Destiny Production. मारू बाडू पार है हाल तो लाट स्नैक और लगे धोनी हेलो बाबा क्या है बाबा बाबा නෙවෙයි අනිකට සල්ලි නැහැ වාහනයක් නැහැ අනිත් පිරලගේ ගොල්ලන්ට හැමදේම තියෙනවා අනිකට මොකවත්ම නැහැ අයියනේ එකපාරටම හොම වෙලා තියෙන්නේ මං හොඳ ගේමක් ගහනවා තව ටික දවසයි අනේ මට උඹ එපා මම සල්ලි තියෙන කොල්ලෙක් හොයාගන්න අනේ බබා තියන්න එපා ඉතින් මං තියනවා මේ බඩු පොට්ටේට යන්නත් ඕනි බලමු අපේ කොල්ලෝ ඉන්නවද කියලා අම්මට මලිතා මොකෝ වෙන්නේ කොල්ලා පොඩ්ඩක් අවුලෙන් වගේ ඉන්නේ මොකෝ ඉන්නේ නෑ මොකක් හරි අවුලෙන් ඉන්නේ ගියාන්කෝ උඹට වැඩක් නෑ අනික උඹට කියලා තේරුම් අඩෝ එහෙම කියන්න එපා බං උඹලා ඕන දෙයකට අපි ඉන්නවනේ බං ඒ බං එහෙම කියන්නේ ගියාන් වෙච්ච සිද්ධිය මොකද්ද බං කියහන්කෝ බං ඕක බං අනේ මම මේ එකපාරක් කිව්වා ගියාන් බං මොකද්ද ලොක්ක වොච්චර බං එද්ද කියන්න ඉඳගනින්කෝ අන්නේ වයි තියාගනි නැත්තම් දන්නවනේ මම කවුද කියලා අම්මි කතා කරා බුදුන් ඔව් කොයි එකද හැමතැනම නෑනේ බං එකයි දෙයි එකයිනේ ගියාන් බලන්නේ මට කිව්වා මේ මගේ අතේ සල්ලි නැහැ කියලා වාහනයක් නැහැ කියලා එයාට සල්ලි දෙන කොල්ලෙක් ඕනි කිව්වා මේ මං කොයිද මං ගේමක් ගහනවා කියලා කිව්වා හරි ගියේ නෑ ඒත් තිබ්බා ඒක නැවත්තා තියෙන දැම්ම සම්බන්ධය එයා නැවැත්තුවා ඉතින් දැන් මොකද ගන්න එක දැන් මේකට අවුලෙන් ඉන්නේ අවුල් කියලා මම අවුල් නැද්ද කිස්සුස බා උත්තක් නැද්ද උත්තක් තියා බවුල් දෙකමාර කාලයි දෙනේ යෝගිත් එක්ක ඕ මතකයිද අර හඳ කන්ද අම්මා මේ අද පාටියක් දාමු දුකට නේද සතුටටද සතුටට බොමුද කියන්නේ බොමු මට බඩු පාඩක් බඩු ටික හම්බුණා අපේ රටේ ඉඳලා ආව අයියා කෙනෙක් අම්මාට සිරි ගිරා බෝතලයක් මොකුත් නෑ සුපිරි ඈ මං ඒකත් පොඩ්ඩක් ආතාරේ ආතල් මොකද වෙන්නේ කෙල්ල ගියා දීලා මට පල්ටා චාරලයි ඒක ගියා දුරාචාරි පායි හුට් ටික් 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 හරි එහෙනම් ආසිරා දැම්ම කරමුද වැඩේ දැම්ම ඔව් බයිට් එක අදාගත්තා විතරක් දාත්තා ගාලා දාමු බෝතලේ දෙන්නවනේ නැත්තම් කවුරු නැද්ද මේ කල්නේ අර බලමු කතා කරලා උනා ඊට දන්නේ කියන්න බෑනේ සෙට් යන්න අපැකියෝ කොහොමද අरे मैं गया तुम ආදල් ඈ පොඩ්ඩක් දන්නද හංගලා තියෙන්නේ ගෙදර උන්නේ අම්මා ආදල් ඈ ඉරානේ බෑන්ඩට් ඈ නෑ නිකන් බෑන් ඉතින් එළින්ම ඉතින් අල තියෙන්නේ අල රට චිප්ස් රට අවුරුද්දකට දැන් පතල්නේ ඔල්ලන් දෙපායකෝ පඩපන් දැම්ම කරන්න ඕනේද කඩලා දීපිනේ කැඩුවට මතකද කැඩි එක දාන්න වාව් සැන්ඩි නෑනේ සැන්ඩි නෑ පිටුට දාන්න වදිද යකෝ රට වඩු වේවා hey, yes kak. Yes. Amma, samdeki mama hello. Badu baru jam situ ya. Me, tapi dekat damu, kebar. Damu, kamu damu. Kebar waktu kena duka ye duka. Ini boleh boleh deh. Satu kan.
එයා ගියා මං තනි වුණා. එපිසෝඩ් දාමු බං. ඒකට වන්දීනවා. අපේ තාත්තෙන් කලින් මේ කරන දේ කරන්න ඕනේ ඈ. නේ. දෙනිය චෙස් කරමු නේද? ආතල්ද? ආතල්. අනේ කමන්නේ. තුන දාමුද? ඔකේ තුන දාමුද? කමන්නේ. ඔන්නේ බඩු වැඩි වෙලාද? නේ? කායක් දාම එන. තුන දාමු. ඕ මට ඇතිය. තමා මරන්න දැන්. ටික් ආ. මේ බොන්නේ සතුටට. නේ? වරේ. ඒ බොන්නේ මෙහෙම. දැන් නෝ ඇතිය. නැගුණා. නැත්තම් සඳ මොල්ලා දින්නේ නෑ. මම මේ බීලා කියනව නෙමෙයි. කොහොම මට එල්ලෙක් ඉඳියා. අවුරුදු 8මාරක් ආදරේ කරා. නෑ නෙමෙයි. ඔව් යකෝ. ගන්න දෙයි මට මාව දාලා ගියා. ඒකි මාව දාලා ගියේ මං ඒකිව දාලා ගියා. ආතල් දාලා. ඒ තියෙන්නේ ඒකේ කෙල්ලෙක් වැරද්දකුත් නෙමෙයි. මගේ වැරද්ද. ඔබ දාලා ගියා. ආතල් දාලා. ඒ උඹට බං ඔය අවුරුදු දෙකකට කෙලින්ම දුක එක දෙයක් නෑ. බං ඉතින් උඹලා එහෙම නවත්තල් මන්ට බලන්න කතාත් කියලා සල්ලි නෑ. වාහන නෑ. සල්ලි තියෙන කොල්ලෙක් හොයා ගන්නවලු. ඒක මෙහෙමයි බං හරිද? සල්ලි නම් මොනවද බං? අද තියනා හෙට නෑ. අන්න ඒකයි. කෙල්ලොත් එහෙම තමයි බං. ඒ වගේ යාළුකම. ගෑනු උන් තනිකර මායා. උඩින් පෙන්නලා ගියව රායන්. උඹ තියලා ගියාගේ මොහොනේ. ආතල් නෑ. ඒක සල්ලි අපි ගාව හැමදාම තියෙන්නේ නෑ බං. කෙල්ලොත් එහෙමයි. අපි ගාව හැමදාම තියෙන්නේ නෑ. මොකද ඒගොල්ලන්ට අපිට වැඩි හොඳ කෙනෙක් හම්බුනාම ඒගොල්ලෝ යනවා බං. ඒ වගේ නෙමෙයි යාළුකම් බං. යාළුකම කියන්නේ හැමදාම තියෙනවා. පොඩි දෙයකට ගහ ගන්නවා මරා ගන්නවා තමයි. ඒ යාළුකම එතනින් පස්සේ නැති වෙන්නේ නෑ බං. මම බීලා කතා කරනවා නෙමෙයි වැහනේ විශ්ව. හැමදාම තියෙනවනේ ඉතින් යාළුකම කියන්නේ. අන්න ඒකයි. බෝතලෙත් ඉවරයිනේ. චිකිචානා වැදුනද? යකෝ අපිට වදින්නේ ආතල් මේ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔයේ ඉපදුනාට පස්සේ තාම මං හඳාලා නෑ එන්නුවත්